අයිබෝවන් විශ්වාස කරු අපේ YouTube channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් බොහොම ස්තුතියි. ගොඩ දෙනෙක් අපේ වීඩියෝ ෂෙයා කරනවා, වීඩියෝ බලනවා, අපිට මැසේජ් කරනවා, කෝල් කරනවා. ඉතින් බොහොම ස්තුතියි. ඔයගොල්ලෝ ඕන වෙලාවක අපිට කතා කරන්න, මැසේජ් කරන්න. අපි ඔයගොල්ලෝ වෙනුවෙන් ඉන්නවා. ඉතින් මේ බිස්නස් කරන්න කැමති නම් අපිත් එක්ක කතා කරන්න. අපි ඔයගොල්ලන්ට සම්පූර්ණ දැනුම, මේකේ අවශ්‍ය රෙසිපි, මේ බඩු ගන්න දැන් සම්පූර්ණ දැනුම අපෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් අපේ channel එකට ගොඩ දෙනෙක් කතා කරලා අහනවා කොහොමද මේ බිස්නස් එක මුලින්ම ආරම්භ කරන්න කියලා. අද අපි ඕගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන ආවේ අයිස් පැකට් එකක් හදන අතරේ. ඉතින් මේ හදන්නේ ස්ට්‍රෝබෙරි අයිස් එක. මේක 20ට විකුණන ස්ට්‍රෝබෙරි අයිස් එක. මේකේ දිග අඟල් 6ක් වෙනවා. ඉතින් මේක හදාගන්න අපිට කොස්ට් එක වෙන්නේ රුපියල් 450ක් වගේ. ඉතින් දවසකට සාමාන්‍ය මේ මැෂින් එකෙන් පැයකට පැකට් 1800ක් 2000ක් වගේ ප්‍රමාණයක් අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඉතින් දවසකට සාමාන්‍ය පැකට් 25000ක් 30000ක වගේ ප්‍රමාණයක් මේ මැෂින් එකෙන් හදා ගන්න පුළුවන්. හරි. එතකොට එක්කෙනෙකුට වුණත් මේ වැඩේ කරගන්න පුළුවන්. දැන් ගොඩ දෙනෙක් අපෙන් අහනවා මේක තනියම කරගන්න පුළුවන් වේද? මේ මැෂින් එකකින් වැඩ කරද්දී ලොකු පිරිසක් අවශ්‍ය වෙනවද කියන එක. ඉතින් මැෂින් එකේ ලොකු දෙයක් නැහැ. අපිට තියෙන්නේ මිශ්‍රණය හදලා මේ විදිහට බකට් වලට දාගන්න. ඒ දාගත්තාම ඉතින් අවශ්‍ය විදිහට ප්‍රෝග්‍රෑම් කරලා දුන්නා නම් අපිට අවශ්‍ය මෙතන තියෙන කන්ට්‍රෝල් වලින් හීටර්ස් බැලන්ස් කරලා දුන්නා නම් පොලිතින් එක දාලා ඇඩ්ජස්ට් කරලා පැකට් වදිනවා. සාමාන්‍ය පැකට් 1800ක් 2000ක් වගේ වදිනවා. ඉතින් පළවෙනියෙන්ම මේ වගේ බිස්නස් එකක් පටන් ගන්න කෙනෙකුට ඇත්තටම මේ මැෂින් එකකට යන්න අවශ්‍යත් නැහැ. දැන් ඔයගොල්ලෝ අපේ පසුගිය වීඩියෝ බලලා තියෙනවා. අපි කොහොමද මේ හෑන්ඩ් සීලරේ හඳුන්වා දීලා තියෙනවා. මේ හෑන්ඩ් සීලරෙන් කොහොමද අයිස් පැකට් නිෂ්පාදනය කරගන්නේ කියන එක. ඉතින් මේ වීඩියෝ බලපු නැති අය ඉන්නවනේ ඒකත් බලන්න. ඉතින් අද වීඩියෝ එක අරගෙන ආවේ ගොඩ දෙනෙක් අපේ මැෂින් එකේ මිල ඇහුවා කොහොමද ගන්නෙ, බ්‍රෑන්ඩ් නිව් තියනවද, යූස් කරපු මැෂින් තියනවද කියන එක. ඉතින් මේක ඇත්තටම මේ වගේ බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් තියෙන මැෂින් තියෙන අපිට යූස් කරපුවක් තියෙනවා. සාමාන්‍ය යූස් කරපු මැෂින් එක ලක්ෂ 6කට වගේ ඒ වගේ මුදලකට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ මැෂින් එකේ සම්පූර්ණ පාර්ට්ස් ඕන දෙයක් අපි ළඟ තියෙනවා. ඊට කාර්මිකයෝ ගෙන්නගෙන ඕගොල්ලන්ට කවදා හරි ගැටලුවක් වුණොත් මේ මැෂින් එක රිපෙයාර් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ඕගොල්ලන්ට මේ මැෂින් එකෙන් සාමාන්‍ය දවසකට අයිස් බණ්ඩල් 300ක් 400ක් වගේ නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඉතින් ඒතකොට මේ ඇපල් අයිස් එක ඕගොල්ලන්ට අපි සාමාන්‍ය ඕගොල්ලන්ට පොඩි අදහසක් ගන්න කියන්නම් කොහොමද මේ ඇපල් අයිස් එකේ කොස්ට් එක කීයක් වෙනවද? මේක 20ට විකුණන ඇපල් අයිස් එක. එතකොට මේ අයිස් පැකට් එකේ දිග අඟල් 6ක් වෙනවා. එතකොට මේ බණ්ඩලේ තියෙනවා පැකට් 25ක් තියෙනවා. එතකොට මේ බණ්ඩල් පොලිතින් එකටත් එක්කම මේකට පාවිච්චි කරන මේ පොලිතින් ඊට අමතර මේවට අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට් සීනි, එතකොට අපේ මැෂින් එකේ කරන්ට් බිල, අපේ ඩීපී සර්වර් වල කරන්ට් බිල, ඒවත් යවලා අපේ ශ්‍රමය ඒ ඔක්කොම බණ්ඩලයකට එන සාමාන්‍ය රුපියල් 115ක් 120ක් වගේ. ඉතින් මේක අපි කඩේට දාන්නේ රුපියල් 400. එතකොට අපිට මේක හදා ගන්න වෙන කොස්ට් එක වෙන්නේ රුපියල් 120ක් වගේ. ඉතින් අපිට මේ එක බණ්ඩලයකින් ලාභය තියෙනවා. ඩිලිවරි කොස්ට් එක නැතුව රුපියල් 280ක සුද්ධ ලාභයක් තියෙනවා අපිට මේ එක බණ්ඩලයකින්. හරි. එතකොට අපි බලමු සාමාන්‍ය දැන් ගොඩ දෙනෙක් අහනවා අයිස් පැකට් හදලා අයිස් බිස්නස් එක කරනවා නම් ෆ්‍රිජ් එකක් අවශ්‍ය වෙනවද කියලා. ඕගොල්ලෝ මුලින්ම මේක පටන් ගන්නවා නම් ඕගොල්ලන්ට ගෙදර තියෙන සාමාන්‍ය දැන් ඕගොල්ලන්ගේ නෝමල් ෆ්‍රිජ් එක කියලා හිතන්නකො. ඉතින් ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් නෝමල් ෆ්‍රිජ් එකත් ඕගොල්ලන්ට අනිවාර්යෙන් ෆ්‍රිජ් එකට දැමිය යුතුමයි. ගොඩක් දෙනෙක් ඇහුවා අපෙන් කොහොමද දැන් අයිස් පැකට් අපි හදාගත්තාම ඩිලිවරි කරන්න කියන එක. ඉතින් පීසර් ට්‍රක් ඕනද ඒ වගේ දේවලුත් ඇහුවා. ඉතින් මේකට පීසර් ට්‍රක් අවශ්‍ය නැහැ. ඕගොල්ලන්ට රුජුෆෝම් පෙට්ටි දැන් ඔය මාළු මාකට් වලත් තියෙනවා, ආපිකෝ සුපර් සෙන්ටර් ඒ වලත් තියෙනවා. රුජුෆෝම් පෙට්ටි ගන්න පුළුවන්. ඉතින් රුජුෆෝම් පෙට්ටි අරගෙන ඒවා ලස්සන බොක්ස් එක හදාගෙන සෙලෝ ටේප් ගහලා වටේ ඕගොල්ලන්ට මේවා හොඳට පියන්නවා. සාමාන්‍ය රුජුෆෝම් පෙට්ටියක් රුපියල් 850ක් වගේ වෙනද බලේ. ඉතින් රුජුෆෝම් පෙට්ටියෙන් මේ වගේ බණ්ඩල් 20ක් අහුරන්න පුළුවන්. ඉතින් ඒ දාගෙන ඕගොල්ලන්ගේ බයික් එක හෝ ත්‍රී වීල් එක හෝ ලොරි රථ එක ඕගොල්ලන්ට ට්‍රාන්ස්පෝර්ට් කරන්න පුළුවන්. එතකොට ගොඩ දෙනෙක් අපෙන් ඇහුවා කොහොමද මේ බිස්නස් එක මූලිකව බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක දාගන්න කලින් මොකද්ද කරගන්න ඕන කියලා. ඉතින් මෙහෙමයි ඕගොල්ලෝ දැන් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකට ඇප්ලයි කරාම ඕගොල්ලන්ට අයිති MOH එකේ PHI මහත්තයා එනවා. ඕගොල්ලන්ගේ බලප්‍රදේශයට අයිති PHI මහත්තයා ඕගොල්ලන්ගේ දැන් වැඩේ පටන් ගන්න ගෙදර කියලා හිතන්නකෝ.
ඉතින් ඕගොල්ලන්ගේ ගෙදරට එනවා කොහොමද මේකේ විචිත්තයක් කරන්න. ඒ කියන්නේ එයා එන්නේ මෙතන කොහොමද වැඩේ යන්නේ මේ පාවිච්චි කරන දේවල් මොනවද මිනිස්සුන්ට කන්න සුදුසුයිද? එතකොට මෙතන පිරිසුදුකම. එතකොට ඕගොල්ලෝ වතුර පාවිච්චි කරන්නේ ටැප් වතුරද ලින් වතුරද කොහොමද එතන පිරිසුදුභාවය? ඉතින් සාමාන්‍ය ඕගොල්ලෝ දැන් මේ බිස්නස් එක කරන්න ගන්නවා නම් ඕගොල්ලන්ගේ මෙඩිකල් එකක් කරගන්න ඕනේ. සාමාන්‍ය දැන් මෙඩිකල් එකක් කිව්වම දැන් නියපොතු කපලා රැවුල් කොණ්ඩ කපලා ඕගොල්ලන්ගේ දද කුෂ්ඨ රෑෂ් වගේ අර ඒ වගේ ලෙඩ තියෙනවාද? ඒ වගේ දේවල් තමයි බලන්නේ. ඉතින් ඒ ටික සපුරලා තියෙනවා නම් ඕගොල්ලන්ට සති 3ක් වගේ ඇතුළත බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක ලබා ගැනීමේ හැකියාව. බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක ලබා ගත්තට පස්සේ ඕගොල්ලන්ට තියෙන්නේ පොලිතින් ටික print කරගන්න. ඉතින් ඕගොල්ලෝ ලංකාවේ කොහේ හිටියත් පොලිතින් ටික print කරගන්න අපි කන්ටැක්ට් කරලා දෙනවා. ඉතින් අපිව සම්බන්ධ කරගෙන ඕගොල්ලන්ට පුළුවන් මේවල අවශ්‍ය රෙසිපීස් මේවට අවශ්‍ය පොලිතින් print කරගන්න තැන්. එතකොට මේ hand sealer එක ඕගොල්ලන්ට අපෙන් ලබා ගන්න පුළුවන්. ගොඩ දෙනෙක් ඇහුවා අපෙන් ඉතින් දැන් අපේ පසුගිය වීඩියෝ වලත් අපි සඳහන් කරලා තියෙනවා hand sealer එක විතරක් ගන්න පුළුවන් සර් කියලා. ඉතින් නිතරම අපිට කෝල් වෙනවා. ඉතින් එහෙම අපි hand sealer එක දෙන්නේ නැහැ. මොකද මේක අපේ අවශ්‍යතාවයට ගෙනත් තියෙන්නේ. ඉතින් දිනකට අපේ ice packet recipe ලබා ගන්න ඉන්න කීප දෙනෙක්. ඉතින් ඒගොල්ලන්ට පමණයි අපේ hand sealer ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ ice packet recipe ලබා ගන්නවා නම් ඕගොල්ලන්ට hand sealer එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. ඉතින් ඕගොල්ලන්ට වැඩිදුර විස්තර දැනගන්න පුළුවන් අපේ WhatsApp නම්බරේ තියෙන 075 33 65 408 නම්බරේට ඕන වෙලාවක මැසේජ් එකක් දාන්න. ඉතින් ඕන වෙලාවක ඕගොල්ලන්ට මේ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් ආවොත් අපිත් එක්ක කතා බහ කරලා ඕගොල්ලන්ට ඕනම දෙයක් දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඇත්තටම මෙහෙමයි මේ බිස්නස් එක කරලා ඔයාලට දවසකට හොඳ ආදායමක් ලබන්න පුළුවන්. ඉතින් අපි පුනා කියන්නේ ඕගොල්ලන්ට තමන්ගේ කියලා අපි කියන්නේ ice packet business එකම කරන්න කියලා. ඉතින් අපි දන්න දේ අපේ YouTube channel එකට අපේ TikTok එකට දාන්නේ. ඉතින් මොකද දියුණු වෙන්න මිනිස්සු බලාපොරොත්තුෙන් ඉන්නවා. කිසිම අයිඩියා එකක් නැහැ. අපි කොතනින්ද පටන් ගන්න? දැන් බිස්නස් තියෙනවා ඕන තරම් YouTube එක සර්ච් කරපුවාම TikTok එක සර්ච් කරපුවාම බිස්නස් තියෙන. ඉතින් කිසිම අයිඩියා ගන්න නැහැ කොතනින්ද අපි පටන් ගන්න කොහොමද පටන් ගන්න කියන එක. ඉතින් A to Z දැන් අපි කරගෙන යන බිස්නස් අපි කියලා දෙන්නේ. දැන් සාමාන්‍ය ලක්ෂ 5ක් මාසෙකට ආදායමක් ගන්න බිස්නස් එකක් ලංකාවේ මේ වෙනකම් මම නම් දැකලා නැහැ කවුරුවත් කියලා දෙනවා. අපි YouTube එකේ දානවා TikTok එකේ දානවා අපේ බිස්නස් එකේ වීඩියෝ මෙච්චර හොයන්න පුළුවන් ලක්ෂ ගණන් හොයන්න පුළුවන් මේ මෙහෙමයි කියලා. ඉතින් ඒක අපි කරනවා. ඉතින් ඒක අපි දන්නවා. දැන් මේවා කරන මිනිස්සුත් දන්නවා අපි මෙහෙම තැනක ඉන්නේ කියලා. දැන් අලුත් කෙනෙකුට මේ වගේ තැනකට එද්දි දැන් කිසිම අයිඩියා ගන්න නැහැ. දැන් අපි කියනවා ලක්ෂ ගණන් හොයන්න පුළුවන් මෙහෙමයි කියලා. ඉතින් අපි ඔප්පු කරලා තියෙනවා මේ වලින් මෙහෙම ලාභ ගන්න පුළුවන්. ඉතින් මේවා මේ විදිහට කරගන්න පුළුවන්. අවම මේ වගේ ගානකින් ඕගොල්ලන්ට මේ වගේ පොඩියට රුපියල් ලක්ෂයක් වගේ ඉන්වෙස්ට් කරලා ඔයාලට මේ බිස්නස් එක පටන් ගන්න පුළුවන් මේ hand sealer එකක් අරගෙන. හරි පොඩියට පටන් අරගෙන දවසෙන් දවස අඩියෙන් අඩිය එහෙම ඉදිරියට කියන්නේ අපිවත් විශ්වාස කරන්න එපා. හරි. ඉතින් ඔයා වැඩේ පටන් ගන්න. දැන් ඊට අමතරව අපේ channel එකේ බලන්න කමෙන්ට් මිනිස්සු දාලා තියෙන අපේ රෙසිපි අරගෙන මේ බිස්නස් කරගෙන යන අයගේ කමෙන්ට් බලන්න. ඒක ගොඩක් වැදගත් ඕගොල්ලන්ට. හරි. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකක් දැක්කා කියලා එකපාරටම මේ වගේ දේවල් වලට මනස දාගන්න එපා. ඉතින් ඕගොල්ලෝ හොයන්න මේ රිසර්ච් කරලා හොයලා බලන්න කොහොමද මේවා කොහොමද මොනවද යන්නේ මොන වගේ ෆ්ලේවර්ස්ද වැඩිපුර විකිනෙන්නේ කියන පොඩ හොයලා බලලා එන්න අපිත් එක්ක ජෙනුවින් කතා කරන්න. අපි ඕන කෙනෙකුට උදව් කරනවා. හරි. අපි ළඟ නැහැ ඔය කිසි දෙයක්. අපි දෙන්න පුළුවන් උපරිම සපෝට් එක දෙනවා ලංකාවේ ඕනම තැනක ඕනම කෙනෙකුට දෙන්න පුළුවන් උපරිම සපෝට්. ඒ කියන්නේ අපි බිස්නස් යන්නේ කරන්නේ. එතකොට අපි රෙසිපි වලට මුදලක් අය කරනවා. හරි. එතකොට අපි දෙන දේ හරියටම දෙනවා. මොකද අපි බිස්නස් එකක් කරන්නේ අපිට මේක තව ඉදිරියටත් කරගෙන යන්නත් අවශ්‍යයි. ඉතින් අපි ඒක මිනිස්සුන් අන්දලා මිනිස්සුන් කඩා වඩාගෙන බොරු දේවල් දීලා එහෙම නැහැ. දැන් අපි කමෙන්ට් බැලුවොත් ඕගොල්ලන්ට තේරෙයි අපි කවුද අපේ රෙසිපි වල ක්වොලිටි එක කොහොමද ඉතින් අපි කොහොමද බිස්නස් කරගෙන යන්නේ කියන්නේ. ඉතින් බොහොම ස්තුතියි අපේ channel එක බිස්නස් ගුරු channel එක subscribe කරන්න. බිස්නස් ගුරු TikTok channel එක follow කරලා තියාගන්න. ඕන වෙලාවක අපිට මැසේජ් එකක් දාන්න අපේ WhatsApp number එක 075 33 65 408 number එකට WhatsApp message එකක් දාලා අපිව සම්බන්ධ කරගන්න. ඉතින් මේ දැනුම මේ recipes සියලු දේවල් ඕගොල්ලන්ට ලබා ගැනීමේ හැකියාව විස්තර ලබා දෙන්න. ඉතින් බොහොම ස්තුතියි. ආයුබෝවන් ජය වේවා.